Hi guys, welcome to another Tech Geek YouTube channel එකට මගේ යාළුවෝ හැමෝම අද ඔයාලට අරන් ඇවිත්ිනවා. මේ දවස්වල පොඩි දෙනෙක් හොයන සුපිරිම අයිටම් එකක් තමයි earbuds කියන්නේ. අපි earbuds වල තියෙන low price කියන්නේ budget price එකකට ඕනම කෙනෙකුට ගන්න පුළුවන් earbuds එක තමයි මේ තියෙන්නේ. මේක ඔයාලට කඩේ සාමාන්‍යයෙන් අඩු price එකකටදී මේ විදිහ ගැනීමේ හැකියාවක් තියෙනවා. නේද? අපි වැඩි කතා බහ කරලා යා වීඩියෝ එක. මේකේ මේ විදිහට අපිට මුලින්ම මේක අත්තා මේ විදිහ සුදු පාට බොක්ස් එකකින් දා බලා ගැනීම හැකියාවක් තියෙන. ඒ වගේම මෙතන i12 කියලා ගාලා මේ පොඩ එකක් තියෙනවා. ඊට අමතරව මෙතන TWS කියන මේක ගාලා දෙනවා. يعني TWS කියන මේක තමයි ලොන්ච් කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට auto power on, ඒ වගේම auto fairing, ඒ වගේම touch using Siri, ඒ වගේම open the lips and connect automatically කියන එක. ඒ කියන්නේ Apple version එක වගේ තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව ඔයාලට මේක පිටුපස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන නැටි කොටස් ඉරියා තියෙනවා. ඒ වගේම මේක charging කරන විදිහ මෙතන ඔයාලා බලා ගැනීම හැකියාවක් වගේම මේකේ තියෙන colors මේ විදිහට ඔයාලා බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙතන made in China කියන එක සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව මේකේ වෙන කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. එහෙනම් ඉතින් හෙන්ද වගේම අපි මේ බොක්ස් එක අන්බොක්ස් කරමු. එහෙනම් ඉතින් අපි අන්බොක්ස් කරමු. මේ දින මගේ ආයිදී මේ දින එක අන්බොක්ස් කරනවා. දැන් guys මම මේ දින මේක අන්බොක්ස් කරගෙන අපි බලමු මේක කොයි වගේද කියලා. අපි දැන් මේක අන්බොක්ස් කරන්නේ. මේක අන්බොක්ස් කරා මේ විදිහට තමයි මේකේ බොක්ස් එකේ උඩ තියෙන මුකුත් බලන්නේ කියවන්නේ. මේ විදිහට මෙතන එයා තියෙන කොටස මේක සම්පූර්ණයෙන්ම සීල් එක තියෙන්නේ. ඒ වගේ මෙතන මේක ඕපන් කරලා අපිට earbuds දෙක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ලස්සන චුටි නිපා ලයිට් එක මෙතන පත් වෙනවට පේනවාදී. එතන මේ earbuds දෙක බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඇත්තම කිව්වොත් බොක්ස් එක සෑන් perfect looking කියන්නේ මාරම කිව්වොත් බොක්ස් එක මේ විදිහට මේ බලා ගැනීම බටන් එක විදිහට යට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට බලමු මෙතන මේ කේසින් එක තියෙනවා. මේ කේසින් එක මේ විදිහට සාමාන්‍ය චෝදල් මේක පිටබලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේ විදිහට earbuds එකේ charge එක වල බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට විතරනේ මේක earbuds charge එක තියෙන්නේ. මේ විදිහට earbuds charge එකක් තමයි ඔයාලට මේක හම්බෙන්නේ. මේ i12 කියන එක Apple version එකක් තමයි. විදිහට තමයි මෙතන ඇවිත් තියෙන්නේ. මේ විදිහට මේක මේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ඇත්තට අපි කතා කරොත් මේ earbuds එක ගැන අපි මේක input එක DC watt 5ක් වගේ කියනවා. මේක input එක watt 5ක් වගේ DC يعني watt 5ක් වගේ input එකේ තියෙන වගේ version එක 5.0 කියන version එක වගේම EDR ඒ වගේම BLE කියන version එක මේකට අන්තර්ගත වෙනවා. ඒ වගේම product name එක හැටියට මේක wireless earphone ඒ කියන්නේ earbuds කියන විදිහට තමයි මේක මෙයාගල තියෙන්නේ. ඊට අමතරව මේකේ talking time එක කියන්නේ සාමාන්‍යයෙන් මේක පාවිච්චි කළාට කෙනෙක්ගේ කතා කරනවා නම් ඔයාලා මේ කතා කරන්න පාවිච්චි කරන උපරිම කාලය කියන්නේ මේක පැය 2-3ක් වගේ කාලයක් තමයි අපේ බලා ගැනීම හැකියාවක් තියෙන්නේ. ඒ වගේම මේක සම්පූර්ණයෙන් මේක charging එක බහැලා ඔයාලා සම්පූර්ණයෙන් මේක full charge කරනවා නම් ඔයාලට ගත වෙන්නේ විනාඩි 40ක් වගේ ඉතාමත් අඩු කාලයක් තමයි.
මේ විදිහට බස් දෙකක් මේක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එයාගේ මේ බොක්ස් එක මේ විදිහට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක තියෙන යාළුවනේ බොක්ස් එකේ සීල් එක. ඔයාලට මේ බොක්ස් එකේ සීල් එක අයින් කරන්න පුළුවන්. මේ තමයි මේක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් guys ඔයාලට දැනන් ආවේ මේ i12 කියන version එක. ඒ වගේම අනිවාර්යයෙන් මේ ගැන කතා කරන්න ඕනේ. මේ ලින්කේ යට description එකේ තියෙනවා. ඒ වගේම මේ තිරයටත් ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ අපි version එක ඔයාලට අපි ආලා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට ඔයාලට තියෙන phone number වලට call කරලා ඔයාලට මේ මිල ගණන් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔයා මගේ වීඩියෝ බලලා නම් මේක මිලදී ගන්න කතා කරන්නේ ඔයා කියන්න ටෙක්ගික් වීඩියෝ බලලා තමයි මම ඔයාලට කතා කරන්නේ කියලා. එතකොට ඔයාලට යම්කිසි මිල අඩු කිරීමක් එහිදී සඳහන් වෙනවා. දැන් ඔයා සාමාන්‍ය මේ කඩේ ගන්නක මේ ප්‍රයිස් රුපියල් 2000ක් වගේ තමයි වෙන්නේ. ඔයා ටෙක්ගික් එකේ වීඩියෝ බලලා මේ ගන්න කිව්වොත් ඔයාලට අනිවාර්යයෙන් රුපියල් 1500ක් වගේ මුදලකට මේක ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ යනනේ අද ටෙක්ගික් සමුගන්නවා තාතත් වීඩියෝ අරගෙන බලාපොරොත්තු වෙන්න.